අපි අද මොකද කරන්නේ? පයිප් දාන්නේ කරේ. පයිප් දාන්නේ යන්නේ. පයිප් දාන්නේ. බබාලත් එක්ක තනියම ගෙදර ඉන්න අම්මලා ඉන්නේ. ඕගොල්ලෝ මොකද කරන්නේ? උදේ නැගිටිනවා, උයනවා, බබාලා වැඩ කරනවා, ගෙදර වැඩ කරනවා, හස්බන්ඩ් වැඩ කරනවා. ඔව් බබා. දැන් මුළු දවසම බබත් එක්කනේ. කොහොමද තියාගන්නේ ඔයගොල්ලෝ ගෙදර? විකාස බබා සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. තමයි. අපි බොක්ස් හදන්න ඕන අයියත් එක්ක. බ්ලොග්ස් හදන්න ඕනේ. ඔව් බොක්ස් හදන්න ඕනේ. බුක්ස් කියවන්න ඕනේ. බොක්ස් කියවන්න ඕනේ. තව මොනවාද? අපි ලයිට් පාක් කරන්න නෑනේව. ලයිට් පාක් කරන්න නෑනේ. ලයිට් පාක් කරන්න නෑනේව. ලොලිපොප් කන්න නෑ. ලොලිපොප් කන්න හොඳ නෑනේ. ඔව්. සීනි වැඩි. සීනි වැඩි ඒව කන්නේ. ඔව්. ඩෝනට් තියනවා අපි කේක් කමු. දැන් නම් ගෙදර කිසිම උදව්වක් කරන්න කවුරුත් නැහැ. ගෙදර වැඩ මේ මම තමයි හදන්නේ වගේ ඒතර මම හදන්නේ විතරයි. අම්මට හෙල්ප් කරනවනේ. ඔව්. ගෙදර අතු ගන්න හෙල්ප් කරනවා. ඔව්. රෙඩි සෝදන්න හෙල්ප් කරනවා. ඔව්. තව මොනවද හෙල්ප් කරන්නේ? මේ ලැක්කික දාන්නවා. ලැක්කිට දෙවි දාන්න හෙල්ප් කරනවා. ඔව්. හරි. එහෙනම් දැන් ඔය පොඩි ඇක්ටිවිටි එකක් කරන්න යන්නේ. නේද? බබා මොකද්ද කරන්න හදන්නේ? මම මේක දාන හදන්නේ. මොනවද මේ තියෙන්නේ? ඒ පයිප්පු. පරිප්පු තියෙන්නේ. පයිප්පු තියෙන්නේ තමයි සාක්‍ය පයිප්පු. පරිප්පු. පයිප්පු. උයන් දෙන තමයි. මම දානවා. කොහොමද දාන්නේ? අන්න හරි. good girl. වන් එක දාන්න මගේ මත මතලා. හොඳේ? 1 by 1 දාන්න බෑ. තාම ඉතින් මොන්ටිසෝරි යන්නෙත් නැහැ. ඔව්. ගෙදර ඉන්න මොන හරි ඇක්ටිවිටි ටිකක් කරන්නත් එපා. හැබැයි දැන් next month ඉඳන් නම් මොන්ටිසෝරි පටන් ගන්නවා. නේ? දැන් පටන් ගන්න. දැන්ම පටන් ගන්නනේ. ලබන මාස තමයි යන්නේ ඔයාලා. නේ? නැත් බඩි ගෙන ගිලනවා. දත් නැද්දලා උදෙන්ම නැගිටින්නත් වෙනවා ඒකට. දැන් දාන්න ඕක පටන් ගන්න. වන් ටික. මම වැඩි පරිප්පුවට දාලා නැහැ. 1 by 1 දාන්න ඕනේ. තව වන්. good. එයාලන් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න එයාගේ අතවල් මේ ඇඟිලි පුරු වෙන්නේ. ඒ වුණත් මේ වගේ ඇක්ටිවිටිස් කරන්නේ හොඳයි හැබැයි. ඔව්. ඔව්. ඉක්වට ඕකියන්න බැලාකුනේ. දැන් මම ඔක්කොම දානවා ගන්නේ. කොහොම දාන්න ඕනේ? මගේ මත බලන්නකෝ. 1 2 3 මම අවුරුදු බබාට අවුරුදු එකමාරි වගේ ඉන්නම්. එයාට තනියම හැමදේම කරන්න මම පුරුදු කළා. තනියම නාන්න. ඒ කියන්නේ තනියම ඇඳුම් ඇඳ ගන්න. නේ? ඔක්කොනක දාන්නේ. වස් කරගන්න බබාගේ ටේබල් එකේ බුක්ස් අස් කරගන්න. යාගේ ටේබල් එකේ ලස්සන පිළිවෙල තියාගන්න. බබායි හැමදේම දැන් තනියම කරගන්න. දැන් නානකොට එයා තනියෙන් නානවා. මම ගිහලා පොඩි පොඩි කාලා ෂැම්පූ වලලා සමන්දි කියවල හොඳ කුණු ටික අතොල්ලලා එනවා තනියෙන් ඊට පස්සේ නාගන්න. ඉතින් ඉතින් තනියම දවල් දැන් තනියම ඉන්නේ හස්බන්ඩ් එක්ක ගියාට පස්සේ අයින් තනියම අපි තනියමනේ. ඒ ඉතින් මට තනියම වැඩ ගොඩාක් කරගන්න අමාරු ඉන්න මම යාට හැම වෙලෙම වැඩ කරනකොට එයාම වැඩ මම එයා උදව් කරගන්නවා. දෙදිරි වැක්කකට දාන්න එයා මට හැම එකම අරගෙන දෙනවා. ඔව් මම හෙල්ප් කරන්න. හෙල්ප් කරනවා. බබාගේ අනුත් බබාගේ හැන්ඩ්ස් වලට දාලා එයා මට එයා වැක්ක එකේ ඉන්නවා. පොඩි ඉතින් ඒ වගේ පොඩි දේවල් එයාට තනියෙන් පොඩි කොස්සක් තියෙනවා. ඒවෙන් එයා ගේ අතු ගන්නවා. අම්මා මිදට අතු ගන්නකොට එයාත් වෙනවා. පොඩි හෙල්ප් කරනවා ඉතින් අම්මට ගෙදර ඉන්නකොට නේ. පොඩි ගානන් තනියෙන් හැමදේම කරගන්න පුරුදු කළාම ඒක ඉතින් අපිටත් ලේසි. බබාටත් ලේසි. ලොකු වෙනකොට කරදරයක් නෑ. හැමකම එකින් එක එයාට ඇඟිල්ලෙන් එනනේ කියන්න ඕනේ ලොකු වෙනකොට. චූලි ගානන් හැමදේම යාට පුරුදු කළාට පස්සේ ඔය 1 by 1 දාන්නේ. දාන්න. වන්. Café kuna. 1 2 2 3
7, 8, 9. 7, 9, 10. 7:30. හරි දවටි ඔක්කොම දාන්න ඕනේ ඉතින්. දැන් ඔයාලගේ හදන්න ඕනේ. ඒක හදන්න දෙයක් නෑ. දැන් බබාලා දෙන පොඩි ඇක්ටිවිටි එකක්. මට තින්නේ. ඔව්. අම්මට නෑ. next එක. කොච්චර අස්කලක් හැබැයි කොච්චර මොක් කළත් ඩෙටෝල් දාලා මොක් කළත් මොනවා කළත් මැස්සෝ නම් අඩුවක් නැහැ. හැම වෙලේම කොයි හරි එක මැස්සෙක් දෙන්න එකයි කොයි හරි ඉන්නවා. ඒක නම් මාර කරදරයක්. ඔයාලා දන්නවා නම් මොකක් හරි මැස්සන්ද කරන්න පුළුවන් දෙයක්. මම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම අමාරුයි මේ මැස්ස. මට ගම කඩාය. මට කමෙන්ට් එකක් දාන්න. අපි ලස්සන ෆොටෝ එකක් දාලා යන්න. ඉතින් වැඩ කරන බබාගේ මේ ඉවසීම ඒක ස්කූල් වෙනවා. ඒක one by one දාන්න තිබෙන. චුට්ට දාන්න ඕනේ. ඒක වැඩක් කරවන්න එකට තියාගන්න බෑනේ. මෙයාගේ වැඩ කරන්න දුන්නාට පස්සේ පොඩ ඒගොල්ලෝ ඉවසීම චුට්ට පොඩි. මම යන තියෙන පොඩි වීදුරු පොතිය. අර එළු කිරි දාලා තියෙන වීදුරුවේ අන්න ඒ බෝතලයක් තමයි ගත්තේ. පරිප්පුවේ අර කහ අපි යන තන මේ මයිසූර් පරිප්පු එකේ තියෙන අල්ලන් චුට්ටක් අමාරුයි නේද පොඩි නේද මම ගත්තේ ලොකු ඇට පරිප්පු එක. ආසයි බබාට. ඔව් ඒක ආසයි. ආසයි. ඒක හොදෙන් ගත්තේ. මොකද ගත්තේ? මේ පරිප්පු. මේට වඩා කට චූටි බෝතලයක් මට හොයාගන්න බැරි වෙනවා මට. මේක විතරයි තිබෙන්නේ මෙතන. ඉතින් YouTube එකේම තමයි ගොඩක් වෙලාවට බලන්නේ. මේ බබාට කොහොමද කරන්න දෙන්න ඇක්ටිවිටීස් ගෙදර ඉන්නකොට යාද කරන්න හැම වෙලේම බුක්ස් නම් කියවනවා යා බුක්ස් කියවනවා ඒ අතර ඉතින් ඇක්ටිවිටීස් මොන හරි දෙන්නත් එක ඒකෙන් දාන්නේ one by one මේවා දාන්නේ හැබැයි මම දෙකක් දැම්මා අර මම දැකලා තියෙනවා මේ වගේ පෝටල් වලට ඔය මේ එක ඇට ජාති පහක් විතර පුළුවන් දැන් මෙතන නෑ අපි මොකද මේ තියෙන පරිප්පු ඇට ටිකනේ ඊට පස්සේ මුං ඇට ඊට පස්සේ කවුසි ඇට ඊට පස්සේ කඩල ඇට අන්න මේ වගේ මම දැකලා තියෙනවා ඒක වගේ එකක් මේ කොහෙන්ද මම FB එකේ වගේ තමයි දැක්කේ වගේ ෆොටෝ එක මම තාසි තමයි ඒවා එකක් කරලා බලන්න ඇට ජාති ටිකක් ගේනවා ඇට ජාති දෙකයි ඇටේ කවුසි ටිකක් මුං ඇට නෑ අපි එන්නේ මේ බෝතලෙට අපි හදමුද? හා. ආදෙන් අපි දාන්නවා බලන්න. එතකොට මට මේක දානකොට මම මේව තියෙනකොට මම ආයෙ පම්පු කියන්නේ ටිකක් තියෙනවා. ඒ නිසා මට හිතෙනවා මේ තව ඇටවල වෙලා ටිකක් ගෙනල්ලා එහෙම දාලා තියන්න ඕනේ බලන්න. ඒක ලස්සනයි ඇත්තටම. ඔය කාස. ඇත්තම ලස්සනයි. ලස්සනයි. ගොඩ ලස්සනයි. ගොඩක් ලස්සනයි. ගොඩ පයිපු තියෙනවා. පරිප්පු තියෙනවා. නෑ මම ගොඩක් පරිප්පු දැම්මේ නෑ. වන්න වන්දා නැතොත් නැන්නම් හැලෙනවනේ. මං කියලා සතෙක් එනවා. ඔව් මං කියලා යනවනේ. සතෙක් එනවා. සතෙක් මං කියලා. දැන් අපි ඔය බලන්නකෝ. මොනවද බලන්නේ? පයිපු බලන්න. මේ ගොඩක් දාන්න ඕනේ. කොහොමද දාන්නේ? 1 2 දැන් බබා කොහොමද මොන්ඩිසෝරියන් වෙන ආසාවෙන් ඉන්නේ දවල් දාක් කියනවා බබාට මොන්ඩිසෝරියන් යනවා. එයාගාව තියෙන බෑග් එක පොත් ටික දානවා පැන්සල් දාගෙන මම මොන්ඩිසෝරි ගිහින් එන්නම් අම්මේ මෙහෙම යනවා. දැන් කමන්නේ නෑනේ. මොකද? අපි යන්නේ ස්මෝලි. මොන්ඩිසෝරි දැන් ඇත්තටම යන්න පටන් ගත්තට පස්සේ යන්න කැමති යන්නෙත් නෑ. ආසාවෙන් යයි. කොහොමද බබා ආසයි යන්න? ආසයි. ඉස්ලාම් බේලා බබා සෙල්ලම් කරන්නේ. අපි පේ කන්නන ගැසෙත් එක. ඒකනේ පේ කරන්නත් ඕනේ. අම්මට එන්න. අම්මා එන්නකෝ බලන්නේ. බබායි බාන්තියට එන්නකෝ අම්මා.
අම්මා චීස් වෙන්නෝනේ. ටීචර් වෙන්න. ඔව්. බබා ටීචර් කෙනෙක් ඉන්නවා ඉස්කෝලේ. Oh. 1, 2, 3. තව ටිකක් අපිට තියෙන්නේ. තව චුට්ටයි තියෙන්නේ. ඔක්කොම ඩාඩි වයි. කොහමද ඉතින් බබෙක්ව තනියම දවසක් බලා ගන්නවා කියන්නේ ඉතින් අම්මගෙන්ට පොඩ්ඩක් අවශ්‍ය වෙනකොට පොඩ්ඩක් ස්ට්‍රෙස් එක චුට්ටක් එනවා. මට එහෙම ලොකුවට නැහැ මොකටනේ. මම හැමදේම දැන් පුරුදු කරගෙන තියෙන මම දැන් මෙයා බබාව තනියම බලා ගන්න පටන් ගත්ත මුල් දවසේ කියන්නේ අම්මාගෙන් ඉඳලා වෙනම අපි වෙනම ඇවිල්ලා බබත් තනියම ඉන්නේ මුල් දවසේ බබාට මට දෙන්නට මොනවද මුල් දවසේ දිගේ පාවෙලා ඉඳී හස්බන්ඩ් ගෙදර එනකොට මාත් තමයි බබත් තමයි දැන් අතර වෙන්නේ ටික දවසක් යනකොට අපි දෙන්නම හුරු වුණා ඒකට දවසේ ඊට පස්සේ මම හුරු වුණා මම කොහොමද බබාව තියන්නේ ඇක්ටිව් කරගන්න ඕන මම ස්ට්‍රෙස් වෙන්නේ නැතුව කොහොමද මේ දවස ගත කරන්න ඕන බබත් එක්ක එහෙම ඉතින් පොඩ මට ගෙදර අපි දෙන්න විතරයි ඉන්නේ බබයි මම විතරයි ඉන්නේ තාත්තා බබා ඉන්නේ. තාත්තා ඔෆිස් ගියාම මම බබයි විතරයි ඉන්නේ නේද දැන් වෙලාවට කොහොමද අපි මාවත් එක්ක වැඩ කරන්න ඕනේ යා මට වැඩි ඉන්නේ බබක් හරි වෙලා මෙයා ආඩනකොට තමයි මේ ටිකක් තේන්නේ මොකද ආඩන ගත්තට පස්සේ මට නිකන් මටත් එපා වෙනවා ඒ දවස්වල දැන් ඇත්තටම නැහැ චුට්ටුට පුරුණා ඉතින් මම මේ අපේ තනියම ඇති කරගන්න එකට කොහොමද දැන් ඉතින් අපි දැන් අපි දෙන්න අතර තියෙන බොන්ඩ් එකක් ඒ ගොඩක් හොඳට ශක්තිමත් වෙනවා බබයි මා අතර තියෙන වේගයට දෙක කලින් ඉන්න නිසා වෙන්නේ මොකද හැමදේම කරන්න පුළුවන් දැන් මම බබාට හැමදේම තනියෙන් පුරුදු කරලා තියෙන නිසා අර යාට ඒක පුරුදු කරගත්තට පස්සේ මට ලේසි ටික කරගන්නත් ලේසි දැන් නම් ඉතින් අවුලක් නැහැ දැන් ඉතින් බබා චුට්ටක් වෙලා ඉන්න නේද? අම්මා තමයි දන්නේ ඉතින් බබාලා තනියෙන් බලා ගන්න අම්මා තමයි දන්නේ කොහොමද මේ ඒක දින අමාරුයි කියලා. අය 1 by 1 දාදා ඉඳපිට කියලා මොකද මේ ඔක්කොම එකපාර දාන්න හදන්නේ? හොඳ. නෑ 1 by 1 දාන්න. මොකු නම ආවේ? ඈ? උතන් ගියේ නෑ. නෑ දී නෑ. තිබ්බා. දැන් ඔය ඉතින් බබා අම්මත් එක්ක දැන් අපි දැන් මොකක්ද නඩුවක් ගියාට පස්සේ ආච්චිට ෆෝන් එකක් ගන්න කියනවා. හරිද? ආච්චිට ෆෝන් කරලා ආච්චි කතා කරලා පස්සේ කියනවා ආච්චි බබාව එක්ක ගියා. කියලා අනිවා තමයි මෙයාට මගෙත් එක්කම ඉඳලා අපේ පාරේට අපි ගෙදර ඉන්නේ නැහැ ඉතින් අපි වෙනකන් ඉඳන් කන්නේ ආවට පස්සේ ඉතින් යනවා ඒකෙල්ලේ කොයි හරි යනවා ආච්චිලා ගෙදරත් යනවා ඒ දේවල් කරන කොහොමද ඉතින් අපි දෙන්න හුරු වුණා අපි දෙන්නගේ ජීවිතේට අන්න තනියම ජීවිතේට බවද පස්සේ මැලේසිය ගමනක් හොයාගෙන තියෙන්නේ දැන් ඉවසින් පැනවද කොහෙද තියෙන්නේ තව ටිකයි තියෙන්නේ ඔන්න 1 by 1 දාන්න ඔක්කොම කඩම්මා. ඕ බැලුවා ඈ මම කාඩේ මම කමන්නට දාන්න මම ගන්න එකට. පස්සේ ඔය දාලා ඉන්න 1 by 1 නේ අයියෝ ගන්න. අයියෝ ගන්න. හරිද අනේ 1 by 1 ඕජෝ. ඒක ගන්නවද? අනේ ගන්න. කොයි කාලෙදී ඔච්චරම තමයි මුල ටිකේ ගාන්ට හරිය ලස්සනට කරගෙන යනවා 1 by 1 දාගෙන ආවම ඉඳන් දැන් මේ වැඩි පුර අතට අරගෙන කො වැටුනේ Betul. Ayo. Ikat dia apa? Ikat dia. ඉවරයිනේ අපි යක් තියෙනවා Mau pada dama apa? ඔව් ගොඩක් දැම්ම ඔව් ඔක්කොම දැම්මනේ අනේ ෆිනිෂ් නේ ෆිනිෂ් නේ good girl ka high five Dah baik dah. දැන් ඔක්කොම දාලා තියෙන අපේ බබා මේ බණ ඇත්තටම පොඩි ලස්සනක් තියෙනවා මම දැන් මම අර ඉතින් කරලා බලන්න ඕනේ මේකට Dah make a finish. ඒක ෆිනිෂ් දැන් බබා ඔක්කොම කොහමද දැම්මා ඉතින් මුල් ටික ඉවසීමෙන් දාලා ආග ටික කොහම හරි මේ Dan dah. දාන්න
දාලා ආයෙත් දාන්න බොක්ලකට. ඇත්තට ඇයි. ඒ මම බොක්ලේ තෝරලා ගත්ත හින්දා වතුර ටිකක් ඇති ඇතුලේ. එහෙම නේද දාන්න. හොඳයි. අපි දැන් අපේ පොඩි ඇක්ටිවිටි එක කරලා ඉවරයිනේ. දැන් වතුර තියෙන හින්දා පැටියේ මේ ටික ඇලිලා තියෙන්නේ නේ. අම්මා සේදුවනේ මේ ටික ඇලිලා ඉන්නවා. හරි. මේ අපි දැන් එනම් බායි කියමු. අම්මයි දාමුද? ආයි දානවා. ආයි දාන්න කලින් මේක බාන්න එකක් නෑ විතර. ඔව්. හරි එහෙනම් අපි අදට ගිහින් එන්නම්. වීඩියෝ එකක් අරගෙන එන්නම් අපි ඉක්මනටම. නේද? ඔව්. එහෙනම් say bye. bye කියන්නේ. කවුරුද බලනකො? නවලිය බලන්න එපා නේ දැන් කම්මැලිනේ ඔයගොල්ලෝ බලන එක මේ. කම්මැලි කම්මැලි දැන්. අපි මොහොන් පොඩි ඇක්ටිවිටි එකක් හයිඩ් කරනකොට වීඩියෝ එකක් අරන් එන්නම්. සමහරවිට මට අමතක වෙනවනේ මේ වීඩියෝ කරන්න. ඒක දාන්න. පොඩි ඇක්ටිවිටීස් වෙනකොට ෆෝන් එක කොළඟ නැහැ. ඒක charge එකේ මට උග අත්ක වීඩියෝ කරන්න ඇත්තට අමතක වෙනවා. පස්සේ මම මතක වෙනවා මේ වීඩියෝ කරන්න හොඳයි කියලා. මම ඔයාලට මම මතක් කරන්නම් අම්මට. හරි මතක් කරගන්න. එහෙනම් අපි අද ගිහින් එන්නම්. bye. බයි.